Rhythm Situvili. Credit by White Tiger. අම්මා මම යනවා. ඉන්නද මේ කෑම එක අරගෙන යන්න. ලක්ෂ්මී අම්මගෙන කෑම එක අතට අරගෙන දුවන්න ලෑස්ති වෙලා නැවත හැරිලා ඇවිල්ලා අම්මට වඳලා පිටත් වුණා. ආලෙක්ස් කොහමද? අන්න බොස් උඹව හෙව්වා. ඒ මොකටද? සාර මං අද පාරක් කොනෙත් නෑ. තාම 7යිනේ. ඒක නම් මන් දන්නේ. ඔයාම ගිහිල්ලා බලන්න. හරි මම බලලා එන්නම්. Excuse me sir. මට එන්න කිව්වද? ඔව් ලැක්ස්. එන්න වාඩි වෙන්න. ලැක්ස් අද අලුත් චයාමන් එනවා. අපි යාට අලුත් පර්සනල් ඇසිස්ටන්ට් කෙනෙක් රෙඩි කරන්න ඕනේ. ඔයයි සාරයි විශාලී ඒකට රෙඩි වෙන්න. එතකොට මගේ මැනේජර් පෝස්ට් එක ඒකට මම පත්තර මාසයක් විතර නෑ. ඒක වගේද ළමයා මේ පෝස්ට් එක හරිත් වැඩිනේ. හරි සර් මං එහෙනම් අනෙක් අයටත් කියන්න. ඔව් යන විට චේයාමන් සිටියේ උන්ට පිටුපා මේසයක් මත දැස් තබාගෙන. පළමුව විශාල ඉදිරිපත් කළද ඇය ප්‍රතික්ෂේප වුණා. සාරාද එලෙසම ප්‍රතික්ෂේප විය. අවසානයේ ඉතිරි වූයේ ලක්ෂ්මී පමණි. ඒ ඉදිරිපත් කිරීමේදී චේයාමන් ඔවුන් දෙසට හැරුණා. මගේ නම ලක්ෂ්මී රෝයි. මම දැන් සීනියර් මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරනවා. චේයාමන් ඇව තෝරාගත් අතර ඇව පමණක් රඳවාගෙන අනිත් ඇව පිටත් කළා. අහන්න ලක්ෂී. මගේ පර්සනල් ඇසිස්ටන්ට්. ඒක නිසා මගේ වැඩවලට ඔගේ සම්පූර්ණ කාලෙම දෙන්න වෙයි. අපි වැඩවලදී එකට ඉන්න එක පිටාට වැරදි විදිහට පේන්න පුළුවන්. ඒක නිසා මේක සයින් කරන්න. අද සිට ඔබ මිස්ටර් සිහස් චක්‍රවර්තීගේ පර්සනල් ඇසිස්ටන්ට් මෙන්ම පෙම්වතිය ලෙසද මෙයින් සනාථ කරන අතර එසේම ඔබ මිස්ටර් සිහස් පවරන සියලු කාර්ය ඉටු කිරීමටද බැඳී ඇත. එනිසා ඔහු පවරන සියලු කාර්ය ඉටු කළ යුතුය. මිස්ටර් සිහස් මොකද්ද මේ? පෙම්වතිය? මට මේකට එකග වෙන්න බෑ. මේක අහන්න. අපි දෙන්නටම මේක හොඳක් වෙයි. ඒක නිසා සයින් කරන්න. හිතේ අකමැත්තක් තිබ්බත් මේ සත්‍යයක් තිබෙන නිසා ලක්ෂ්මිට ඊට එකඟ වුණා. අම්මා මම ආවා. අම්මා කොහෙදානේ ඉන්නේ? මම කුස්සියේද? එන්න මෙහාට. හරිම මහන්සි අම්මා අද නම්. ඒ මොකටද වෙනදට වඩා මහන්සි වුණාද? ඔව් අම්මා මට අද තව පෝස්ට් එකක් දුන්නා. චේයාමන් ඇසිස්ටන්ට් වැඩ කොටයි. දු ඇයි ඉතින් ගත්තේ? කරන්න අමාරුයි නේද? නෑ අම්මා ඒ පෝස්ට් එකේ පොඩිත් වැඩි. ඒකයි තෝරගත්තේ. එහෙමද දු? ඇයි ඔච්චර මහන්සි වෙන්නේ? මේ තියෙන සල්ලි ඇත්තනේ අපිට ජීවත් වෙන්න. තව සල්ලි මොකටද? අම්මා මම දෙයක් අහන්නද? මට ඇත්තම කියනවාද? අම්මා තාත්තා නැති වුණාට පස්සේ කවදද අම්මා ඒ දවස්වල වගේ රැජිනක් වගේ ඉඳේ? ඇයි දුවමව රැජිනක් වගේ තියාගෙන ඉන්නේ? අම්මා ඉස්සර කුස්සියට වතුර එකක් බොන්න කියලා විතරයි. ඒකත් ඉඳලා හිටලා. අද අම්මා බැලුවොත් කුස්සියේ. මම අම්මට පුරුදු වෙනවා. මම අම්මාගේ ජීවිතේට ඉක්මනට ගෙනියනවා කියලා. දු මම අද රැට ගෙදර නෑ. අද පාතිමානන්දලා ගෙදර 3 මාසෙ දානේ. මම යනවා. ඒක නිසා ඔයාට තනියම තමයි ඉන්න වෙන්නේ. ඔව් තික ඒවට ඉන්න කැමති නෑනේ. අනේ බෑ අම්මා. මම ගෙදර ඉන්නවා. ඔකට ගිහිල්ලා නිකන් නිදිමත හදාගෙන එන්න වෙන්නේ. හරි මම රැට වෙලා තියෙන්නේ. කාලා නිදා ගන්න. මම දැන් යනවා. යන්නත් පැයක් වගේ යන නිසා. ඔයා නිදා ගන්න. මම එති උදේ වෙයි. මම අද රැහි ඉඳලා ඉන්නේ. මතක ඇතුව දොර ලොක් කරගන්න. හරි අම්මා. පරිස්සමට ගිහින් එන්නකෝ. ලක්ෂ්මී අම්මට වැඳලා අම්මා එක්කම දොර ළඟට ගිහිල්ලා අම්මා නොපෙනී යනකන් ඉඳලා දොර වහලා කාමරේට ආවා. පොඩ්ඩක් නිදා ගන්න. මාර මහන්සි
ලේසි. ඇත්තටම මේ බොස්ට මාව විතරද දන්නේ හිටියේ තෝරගන්න. ඒ පාර කවුද? නිදාගන්න හැදුවා විතරයි. මොකෙක් හරි එනවනේ වද දෙන්න. මොන මඟුලක්ද? මම මොකද ඔඩගලේ නෑ. කෑ ගහගෙන දොර ඇරියොත් දොර ඉදිරියේ සිටියේ වෙස්මුණක් තමාගත් අයෙක් සහ වැදගත් ලෙස හැඳ සිටි තවත් ආරක්ෂකයන් 8 දෙනෙකි. ඔයාලා පාර වැරදිලා දාවේ? තමුන්ද මිස්ටර් සිහස්ගේ අලුත් ඇසිස්ටන්ට්? මම ඇහුවේ තමුන්ද මිස්ටර් සිහස්ගේ අලුත් ඇසිස්ටන්ට්? ඕ එමන් තමයි. අරගෙන යනවා මෙයාව. අනේ මොකද මේ කරන්නේ? අතාරින්න මාව. අනේ ඔයාලට මොකක් හරි පැරදීමක් වෙලා. මම ඔයාලට කරපු වරද මොකක්ද? ඔන්න ලක්ෂ්මියම වාහනේට පලෙන් නගවාගෙන පිටත් වුණා. බේර ගන්න. අනේ ප්ලීස් මට යන්න දෙන්න. මම බැඳලා ඉන්නම්. ප්ලීස්. මම ඔයාලට වරදක් කරන්නේ නෑනේ. මේක අහගන්න. තමුන් අපිට වරදක් කරලා නෑ. ඒත් තමුන්ගේ හස්බන්ඩ් තමයි අපිට වරදක් කළේ. මොකද හස්බන්ඩ්? ඔව් හස්බන්ඩ්. මිස්ටර් සිහස්. මොකද්ද කිව්වේ? මිස්ටර් සිහස් මගේ හස්බන්ඩ්. පිස්සු හැදිලාද? හයි තමුන්ගේ වයිෆ් නෙවෙයිද? මේ හලෝ මම සාමාන්‍ය පවුලක කෙල්ලෙක්. එයා පෝසත් කෙනෙක්. ඒ වගේ කෙනෙක් මට කැමති වෙන්න එයාට පිස්සු කියලා හිතුවද? බොස් මේ ගර්ල් කියන එකෙත් ඇත්තක් තියෙනව නේද බොස්? විස්මුණක් තමා සිටි කෙනා එකවර නෝකාඩු සිනාවක් පෑවා. මම කරපු දෙයක් මේ වෙනකම් වැරදිලා නෑ. බලපන් පිටිපස්සෙන් එන වාහනය. බොසා පිටිපස්සෙන් ගොඩක් වාහන එනවද? බොසා කොයි එක ගැනද කියන්නේ? බලපන් පිටිපස්සෙන් එන කළු බෙන්ස් එක. ඒක තමයි මිස්ටර් සිහස්ගේ කාර් එක. අපි ගෙනාවේ හරිම කෙල්ලද. ඔව් බොස් මෑන් තමයි. ඒ ක්ලබ් එකට යනවා. ඕකේ බොස්. ඇත්තටම ඔයාලා කවුද? ඔයාලගේ ප්‍රශ්න වලටයි මාව ගාව ගන්නෙ. මේ අහනවා. අපි කවුද කියන එක තමන්ට වැඩක් නෑ. අපි කියන විදියට වැඩ කළොත් හොඳයි.